ඉතින් අයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා මගේ මිස්ටර් බ්‍රයිට් ලයිට් YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාගේ පොඩි පොඩි වෙනස්කම් කොහොමද ඔයාගේ ලොකු ලොකු ජයග්‍රහණ වලට බලපාන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් අපිට හරිම පහසුයි අප කරන යම් දෙයක් මතක් කරගෙන ඒක ඕවර් එස්ටිමේට් කරලා අපි කරන කුඩා යහපත් දේවල් පොඩි පොඩි යහපත් දේවල් කොහොමද අන්ඩර් එස්ටිමේට් කරන එක ගැන අපේ මොළයත් ඒකට ගොඩක් දක්ෂයි. ඒ වගේම අපි අපටම කියා ගන්නවා සමහර වෙලාවට අප කරන ලොකු අපිට ලොකු දෙයක් ලබා ගන්න ඕන නම් අපි ලොකු දෙයක් කරන්න ඕනේ කියලා අපේ ජීවිතවල අපි ඉදිරියදා කරන යහපත් සහ අයහපත් වැඩවල අපි ලොකු වෙනසක් කරන්න ඕනේ කියලා අපි හිතනවා අප කරන පුරුදුවලින්. ඉතින් උදාහරණයක් විදිහට මම ඔයාලට දෙන්නම්. ඔයාට ඕන නම් ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න. ඒ වගේම ඔයාගේ අර ඔයා කිව්ව බිස්නස් එක ඔයාට බිල්ඩ් කරන්න ඕන නම්, ඒ වගේම ඔයාගේ චැම්පියන්ෂිප් එක ඔයාට දිනන්න ඕන නම් අර ඔයා කිව්ව ඔයාගේ චැම්පියන්ෂිප් එක ඒවා වගේම තව ඔයාගේ තියෙන අනිත් ගෝල්ස් ඔයාට දිනන්න ඔයා හිතනවා ඔයාට ලොකු දෙයක් ඕන කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ගෙනාවේ ඔයා කොහොමද ඒවා පොඩ්ඩ නගලා කොහොමද ඒවා දිනවන්නේ කියන එක සම්බන්ධව. ඉතින් නමුත් මම මේ කියන එක හොඳට අහගෙන ඉන්න ඔයා. ඉතින් ඔබ කරන ඕනම දෙයක් 100%කින් ඔබට වර්ධනය කරගන්න පුළුවන් නම් ඒක මම හිතනවා ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න අඩිතාලමක් වැටෙනවා කියලා. ඉතින් ඔබට ලොකු දෙයක් කරන්න ඒක නෝටිස් වෙන එකක් නෑ මුලදී. ඔබ ලොකු දෙයක් කරා කියලා ඔබට ඒක ලොකු දෙයක් කියලා දැනෙන එකක් නෑ. මොකද ඒක හැමදාම ඔයා කරන පොඩි පොඩි දේවල්. නමුත් දවසක් එනවා ඔබට ඔබ හිතනවට වඩා දුරක් ඒ ඔබගේ 100%කින් ඔබ ගෙනියන්න පුළුවන්. මොකද ඔබ ඒ 100% කරන වෙනස කාලයත් සමග විශාල වෙනසකට ඔයාට දායක වෙනවා කියලා මම ගොඩක් විශ්වාස කරනවා. ඉතින් මෙහෙමයි මේකේ ගණිතය වෙන්නේ. ඔබ කරන ඕනම දෙයක් 100%කින් ඔබ හැමදාම වර්ධනය කරගන්න හැකි නම් අවුරුද්ද අවසානයේ ඔබ 137 ගුණයක් ඔබට ඔබගේ මනස දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඒ යහපත් දේවල් කරොත්. ඉතින් ඒ වගේම තමයි ඔබට අයහපත් දේවල් කරොත් දවස ගානේ හැමදාම 100%ක් විතර 100%ක් අතර ඒ වගේ නරක දේවල් කරොත් එහෙම හැමදාමසම ඔබ අවුරුද්ද අවසානයේ විද්දී ඉතින් අපි හැමෝටම අවුරුද්ද අවසානයේ මොටිවේෂන් එකක් එනවානේ අපි මේ ලෝකේ ලොකු දෙයක් කරන්න ඕන කියලා. ඉතින් ඒ මොහොත වෙද්දී ඔබට අර කරපු හැමදේම එකතු වෙලා ඔබ හැමදාම ඉන්නේ රිනවල තමයි ඔබ අයහපත් දේවල් කරොත්. මොකද ඔබට රිනවල ඉඳලා ඔබ බිඳුවට තමයි යන්නේ. ඔබ ආයි රිනවලට යනවා කියන්නේ මම කියන්නේ ඔබ රිනවල ඉඳලා බිඳුවට යන්නේ. ඉතින් ඊට වඩා කොච්චර හොඳ දෙයක් කරගන්න පුළුවන්ද ඔයා යහපත් දේවල් ඔයාගේ ජීවිතේ කරොත් එහෙම ඔබ ඉන්න 100%කේ ඉඳලා ඔබට පුළුවන් 134ට යන්න. ඉතින් ඒකට සම්බන්ධ ඔබ දන්නවා ඔබගේ ජීවිතේ ඔබ වෙන්න ඕන දේවල්. ඉතින් මම හිතනවා ඒ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. ඉතින් ඔබට මම මේ පැහැදිලි කරන්න try කරන්නේ ඔබ කරන සියලුම දේවල් අවුරුද්ද පුරාවටම ඔබගේ good හා bad habit කියන බකට් දෙකට වැටෙනවා. ඉතින් ඒ දේවල් බකට් වලට වැහිලා තමයි ඒවා පිරෙන එක අනුව තමයි ඔබගේ අවුරුද්ද අවසානයේ ඔබගේ ප්‍රතිඵල කියන එක ඔබට පේන්න ගන්න. ඉතින් හැබිට්ස් කියන්නේ ඔයාට කියන්න පුළුවන් ඔයාගේ self improvement journey එකේ තියෙන වැල් පොලියක් එහෙමද තියෙන compound interest එකක් කියලා. ඉතින් සල්ලි ගුණාත්මක වෙනවා වගේම ඔබේ හොඳ සහ නරක පුරුදුත් ඒ වගේම ගුණාත්මක වෙනවා. ඉතින් ඔබ කරන හොඳ පුරුදු සහ නරක පුරුදු කරනවාට ඔබට තව තවත් ඔබ හොඳ පුරුදු කරොත් එහෙම ඔබට තව තවත් හොඳ පුරුදු කරන්න ඔබට ඒ මොලෙන් එනර්ජි එක ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ නරක පුරුදු වල යෙදුනොත් එහෙම ඔබට නරක පුරුදු වලටම මේ ෆූල් කරනවා ඒ වගේම ගෑස් ගහනවා මොලෙන් ඔයාට නරක පුරුදු වලම යෙදෙන්න. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ඔයාට හොඳ පුරුදු වල යෙදුනොත් එහෙම ඔබට හැමදාම දියුණු වෙන්න පුළුවන් කියන දේ මම මේ කියන්නේ ඔයාට අදහස් කරන්න try කරන්නේ මම ගන්න එක. ඉතින් ඔබ කරන ඒ පොඩි හැබිට්ස් කාලයක් සමග ගුණාත්මක වෙනවා. උදාහරණයක් විදියට මම ඔයාලට කලින් දුන්නා වගේ ඔබ කරන හැමදාම කරන හැමදේම 100%කින් ඔබ වර්ධනයකට හෝ පස්සකට තල්ලු කරනවා. ඉතින් ඔබ try කරන්න ඕනේ ඔබ අවුරුදු පුරාටම කොහොමද හොඳ දේවල් කරන්නේ. මම කොහොමද තව improve වෙන්නේ. ඉතින් ඔබ අවුරුද්ද අවසානයේ එහෙම වුණොත් එහෙම ඔබ improve වුණොත් එහෙම ඔබ ඔබගේ self improvement guide ඒ පැත්තට ගියොත් මේ site එකට ගියොත් ඔබ අවුරුද්දකට 37 වතාවක් ඔබ දියුණු වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ කරන පොඩි දේවල් කාලයත් සමග ලොකු දේවල් වෙන්න පුළුවන් කියලා මම ඔයාලට දැන් කිව්වනේ.
ඉතින් ඒකට අවුරුදු 2ක් 5ක් 10ක් කාලයක් යන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොච්චර කාලයක් ඔබ කරන ඔබගේ මහන්සිය අනුව තමයි මේ කාලය තීරණය වෙන්නේ. ඉතින් ඔබේ හොඳ පුරුදු සහ නරක පුරුදු වල ප්‍රතිරූපයක් තියෙනවා. ඒක ඔබට කාලයක් සෙක ඔබටම පෙන්වලා දෙනවා ඔබ කරපු දේවල් වල ප්‍රතිඵලය. ඔබ මේ වෙද්දී සමහර විට ඒ ප්‍රතිරූපය දැකලා තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කන්සෙප්ට් එක ගැන ඔයාට ඔයාගේ ජීවිතය ගැන ඔයාට කොහොමද හිතෙන්නේ? ඉතින් මම දන්නවා ගොඩක් ඔයාලා බිසි ජීවිත ගත කරන මිනිස්සු. ඉතින් ඒ වගේ ඩේලි ලයිෆ් එකකට මේ වගේ කන්සෙප්ට් එකක් ඇඩ් කරන එක ගොඩක් අමාරුයි කියලා හිතෙනවා. නමුත් ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ මම මේ කියන 101 වෙනස්කම් ඔබට ජීවිතේ කරගන්න ඔබට මම හිතනවා ඔයා හිතනට වඩා ගොඩක් ලොකු අනාගතයකට ඔයාට යන්න හැකියාව ලැබෙනවා කියන එක. ඉතින් ඒ ගමන්ම ඔයා පුළුවන් තරම් බලන්න ඔයාගේ කුඩා වෙනස්කම්. හොඳ නරක දේවල් කොහොමද මම ඉස්සරහ වීඩියෝ වලදී මම කතා කරනවා කොහොමද ඔයාගේ නරක දේවල් ඔයාගේ හොඳ පැත්තට හරවගන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඊට අමතරව මම මේ කියන්නේ ඔයා පුළුවන් තරම් ඔයාගේ ජීවිතේ යහපත් දේවල් එකතු කරගන්න බලන්න. ඉතින් එහෙම එකතු කරගනිද්දී ඔයාට පුළුවන් අපි හිතනවට වඩා අපි හැමෝටම හිතනවට වඩා ඔයාට ගොඩාක් ලොකු අනාගතයකට ඔයාට යන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකේ මම හිතනවා මේ ගොඩක් ඔයාට දේවල් දැනුම ඔයාට ගෙනත් දුන්නා කියලා අද දවසින්. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරන්න හිතනවා. ඉතින් එහෙනම් ඔබ සියලු දෙනාටම හොඳ සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මම මේ වීඩියෝ එක නවත්තනවා. එහෙනම් මෙතනින් ඔබ සියලු දෙනාටම ජය වේවා.